ඉතින් බැලු බැලමට ඔයාලට පේනවා ඇති මේ ගහේ පොල් හොඳට පිරලා තියෙනවා. ඒ වගේම වැඩි ගහ උස ගිහිල්ලත් නැහැ. ඉතින් මේ ගහේ වර්ගය පොල් වර්ගය කුන්දිරා. සාමාන්‍ය මේ පොල් වර්ගය සාමාන්‍ය විස්තර භූමියේ ඉන්නවට පස්සේ කියන්නේ තවන් පැල කරලි ඉවරලා පැලේ ස්ථිර භූමියේ ඉන්නවට පස්සේ අවුරුද්දක් එකමාරක් වගේ කාලෙදී මේකේ පළ හට ගන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට මේ පේන ගහ දැනට අවසර 4ක් විතර පරණ ගහක්. ඉතින් මේ ගහේ අස්වැන්න ගත්තාම හොඳට මේක ගෙඩි පළගෙන තියෙනවා. කියන්නේ ගහ වටේටම හොඳට මේක අස්වැන්න පළගෙන තියෙනවා. සාපේක්ෂව ගත්තාම මේ අනිකුත් පොල් වලට සාපේක්ෂව ගත්තාම මේකේ ගෙඩිය ගොඩක් පොඩි. අපි සාමාන්‍යයෙන් තැඹිලි ගෙඩියක ප්‍රමාණය තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ වතුර ගොඩක් රසයි. ඒ වගේම මේක මාළු වලට උයන්න ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට හොඳට මේක පේන ඇති බලන්න මේකේ දැන් අලුතෙන් මල් අල්ලනවා. ඒත් එකම කුඩා ගෙඩි තියෙනවා. ඒ වගේම මේ විදිහට ගහ වටේට හොඳට මේක අස්වැන්න තියෙනවා. ඉතින් මේ ගහ වුණත් ඔයාලට පේන ඇති වැඩි උස ගිහිල්ලා නැහැ. දැනට අඩි 3මාරක් විතර තමයි උඩට ගිහිල්ලා තියෙන ගහ වර්ධනය වෙලා තියෙන අවුරුදු 4කට. ඉතින් මේ වුණාට මේකේ අස්වැන්න හොඳට තියෙනවා. අපිට දැන් වුණත් මේකේ අතින් කඩා ගන්න පුළුවන් විදිහට ගෙඩි හැදලා තියෙනවා. ඉතින් මෙවැනි රසබර වීඩියෝ දිගටම නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න.